සයන්ස් කරලා ගොඩ යමු. අයිබෝන් සේදමාවතේ ඔබට අලුතෙන් හඳුනා දෙන වැඩසටහන සයන්ස් කරලා ගොඩ යමු. අපේ රටේ ව්‍යවසායකයන්, පරීක්ෂකයන්, ඒ වගේම අපේ රටේ තියෙන ඩිජිටල් කරණයේ තිරසාරභාවය පිළිබඳව අලුත් කිවීමක් කරා රටක් ආර්ථිකව දියුණු කරන්න කොතරම් මේවා බලපානවද කියන කාරණා සමාජගත කිරීමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන. ඉතින් මේ වැඩසටහනේ අපි අපේ රටේ ඉන්න විද්වතුන් ප්‍රාමාණික දැනුමක් තියෙන මෙවැනි විද්වතුන් කැඳවා ඔබට යම් හරාත්මකව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඔබව ධනාත්මක ප්‍රවේශීන් විද්‍යාත්මකව රට සංවර්ධන පැත්තකට ගොඩනගා ගන්න මාවතකට ගොඩනගා ගන්නමයි අපි අරමුණ බට පත් වෙන. මේ වෙනුවෙන් අප කතා කළ යුතුම සහ ඒ විද්‍යාත්මක ප්‍රවේශයකින් රට යම් හිතන්නේ දිශානදිකට ගෙන යන්නට විර වීරිය දරන මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචිර විජේසන මහතා අපි අද කැඳවාගත් අපේ කතා බහට ආචාර්යතුමනි ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම මම හිතන්නේ බොහෝ දෙනා අපේ රටේ හඳුනනවා දන්නවා. ආචාර්ය රුචිර විජේසන කිව්වහම විද්‍යාත්මක තාක්ෂණය අපේ රටේ මතු කර ගන්නට ගොඩනගන්නට ඒ සමාජගත කරගන්න විශාල මෙහෙවරක් කරන එක පැත්තකින් ඔබතුමා ආචාර්යතුමනි අපේ රටේ මුහුදු සම්පත කියන එක කවුරුත් හඳුනාගෙන නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාගේ පරේක්ෂණාත්මකව මම හිතන්නේ එළඹුම තියෙන්නේ ඒ දිශානතිය අලලා. ඉතින් ඒ නිසා අපි කැමති අපි වැඩසටහන ඇතුලේ අපේ රටේ මුහුදු සම්පත කොතරම් අපිට වැදගත්ද කියලා මුලින්ම දැනගන්න. ඔබ හරීම තැනකින් පටන් ගත්තේ විශේෂයෙන්ම දැන් අපේ මාතෘකාව සයන්ස් කරලා ගොඩ යමුනේ. ලංකාවට සයන්ස් කරලා ගොඩ යන්න තියෙනවා. තියෙන පොටෙන්ෂල් එකක් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මුහුද තරම්. මම හිතන්නේ වෙන සම්පතක් ඇත්තටම තියෙනවා කිව්වා. හරියටම කිව්වකද ලංකාවේ ටෙරිටෝරියල් අපේ භූමිය තියෙනවා. ඊට පස්සේ ටෙරිටෝරියල් වෝටර් කියලා සීමා සහිත කලාපයක් තියෙනවා. ඊට පස්සේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියලා තව මේ පුළුල් වූ සාගර කලාපයක් තියෙනවා. අපේ ආර්ථික කටයුතු සඳහා භාවිතා කරන්න. ඉතින් මේ සම්පූර්ණ කලාපය ගත්තාම ලංකාවට වගේ ලංකාවේ භූමි වල 8 ගොඩයකටත් වඩා වැඩි. ඉතින් මේකේ තියෙන සම්පත අපි එහෙම එච්චර භූමි ප්‍රමාණයක් වශයෙන් ගත්තත් අපි දන්නවා අපි දැන් දින නවතම දත්ත අනුව ලංකාවේ සමස්ත ආර්ථිකයෙන් මේ සාගරයෙන් අපි ලබා ගන්න සම්පත් වලින් ලංකාවේ ආර්ථිකයට ලැබෙන 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් හිතන්න සමහර රටවල් ජෙනරලි මේ වගේ දූපත් රටවල් සාමාන්‍යයෙන් 20-30 වගේ ප්‍රමාණය තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ GDP එකට ඒ සාගරයෙන් ලැබෙන contribution එක. නමුත් අපේ 10%. ඉතින් සයන්ස් කරලා ගොඩ යන්න තියෙනවා නම් සාගරය තමයි වගේ හිතන්නේ අපේ center of focus මේක සම්පූර්ණ මේ සන්දර්භයේ මැද පුළුණ වෙන්න ඕනේ කියන එක. දැන් ආචාර්යතුමා මේ කතා බහයි තාමත්ම මේ මම හිතන්නේ අහගෙන ඉන්න කෙනෙකුට බොහොම සමීපයි. එක පැත්තකින් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම ආකර්ෂණශීලී. කෙනෙකුට හිතනවා ඇත්තටම අපි මේක ගැන හිතන්න ඕන කියලා. දැන් ආචාර්යතුමා තියෙන ගැටලුව මොකද්ද? අපිට මේක හඳුනා ගන්න බැරි අපේ රට සංවර්ධිත නොවන නිසාද? අපේ රටේ පරීක්ෂණ සිදු වෙන්නේ නැද්ද? ඔබතුමා ඒ පිළිබඳව විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙන ආචාර්යවරයෙක්. ඔබතුමා කොහොමද මේක දකින්නේ? දැන් විශේෂම සාගරයේ මේව කරගෙන කරන ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රධාන ආකාර 4ක් අපිට දකින්න පුළුවන්. පළවෙනි එක තමයි පෝර්ට්ස් එහෙම නැත්නම් ලොජිස්ටික්. අපි ඔය සාගර ගමන් මගින් සිද්ධ වෙන මේ වෙළඳ කටයුතු. ඊට පස්සේ දීවර සම්පත අපිට ලබා ගන්න. ඊට පස්සේ සංචාරක කර්මාන්තය. ඉන් පස්සේ එනවා දැන් ඕවා යම් ප්‍රමාණ වලින් ලංකාවේ සිද්ධ වෙනවා. දැනට ඒව තමයි ඇත්තටම අපි කැපිටලයිස් කරගෙන ඉන්නේ. ලංකාවේ නාවක කටයුතු දීවර සහ මේ සංචාරක කර්මාන්තයට යම්කිසි ප්‍රමාණයක් බාවිලා තියෙනවා. නමුත් එක පිලර් එකක් තියෙනවා ලංකාවේ සාගරයෙන් අපි මේ ලබා ගන්න නැති. ඒක තමයි සාගර සම්පත. මේ මත්ස්‍ය නොවන වෙනත් සාගර සම්පත්. දැන් ඒව ගත්තාම මිනරල් ඛනිජ ද්‍රව්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුදේ තියෙන විවිධ ආකාරයේ වූ මුහුදේ ජලයේ දිය වෙලා තියෙන විවිධ ආකාර වූ සංයෝගයන් ලබා ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදේ අපි ඉන්න විවිධ සත්තුන්ගෙන් ශාක වෙන්න පුළුවන්, සත්වයන් වෙන්න පුළුවන්. ඒ අයගෙන් ලබා ගන්න පුළුවන් ඒ විවිධ ආකාර සම්පත් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන සම්පූර්ණ මේ ප්‍රධාන කොටස් 4 ඇතුලේ ගත්තාම අර ඔබ කියන එකට ගැටලුවක් තියෙනවා අර අවසාන කොටසට. විශේෂයෙන්ම සාගරයේ තියෙන ඛනිජ සම්පත්, ඒ වගේම සාගර ජලයේ දිය වෙලා තියෙන මේ ද්‍රව්‍ය සත්ව සහ සාගරයේ තියෙන අපි කියන මැරයින් බයෝ රිසෝසස් කියලා සාගර ජෛව සම්පත් වලින් ලබා ගන්න පුළුවන් ඒවා අඩු වෙලා තියෙනවා. මොකද ඒක සඳහා
තාක්ෂණයේ අවශ්‍යතාවය තියෙනවා. නිකන් අපිට මාළු වලනවා වගේ එහෙම සාගර මේකේ තියෙන රිසෝසස් ගන්න බෑනේ. එතන ඔබ හරි මෙන්න ප්‍රශ්නය ඇහුවේ. එහෙනම් මොනවද ප්‍රධාන කාරණා දෙයක්? තාක්ෂණයේ අඩුපාඩු. අඩුපාඩු කියන්නේ ලෝකේ රටවල් වල තාක්ෂණය ගොඩනැගිලා නැහැ කියන්න බෑ. තාක්ෂණය ප්‍රමාණයක තියෙනවා. ඒ තාක්ෂණය ලංකාවට අරගෙන ඒමත් ඒ තාක්ෂණය සඳහා කරන අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් එහෙම නැත්නම් ආයෝජනයන් වල අඩුපාඩුවත් ඒ වගේම ඒ සම්පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මානව සම්පතේ. මොකද මේක දැනගන්න ඒක පිළිබඳ දැනුම සහිත කට්ටියක් ඉන්නත් එපා. මෙන්න මේ කාරණා තුනේ අඩුපාඩුව නිසා අර තුන්වෙනි අර හතරවෙනි කොටස සාගරයෙන් ලබා ගන්න පුළුවන් සම්පත් යම් ප්‍රමාණයක් අඩු වෙ තියෙනවා. අපි හැම විටම ක්‍රියාත්මක වන්නේ මිනිසුන් විසින් ලෝකය ඉදිරියේ දකින බලාපොරොත්තු මිහිපිට යථාර්ථයක් කිරීමටයි. මෙරට සුවහසක් වූ ලාංකිකයන්ගේ අපූර්වතම බලාපොරොත්තු වෙනුවෙන් නිබඳ එලියක් වෙමින් ඇක්සස් ඉංජිනීරිං සන්නාමය මෙරටට අප්‍රමාණික වටිනාකම් ගණනාවක් එකතු කරමින් රටට ලබා දෙන හයිය සුවිශිෂ්ටයි. නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවන හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පොල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ පොල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. At the heart of our work is every journey we help make possible. Journeys that connect people, open opportunities, and shape a better tomorrow. We build for everyone and for the future that we all share. We are more than engineers. We are a diversified, future-focused Sri Lankan group. This is our calling. We are Access Engineering. පෙරටේ විශ්වවිද්‍යාල තුළ පර්යේෂකයින් තුළ මේ පිළිබඳව නැඹුරුතාව සාගර විද්‍යාව සම්බන්ධයෙන් තියෙන නැඹුරුතාව යම් යම් පාඨමාලා අපේ රටට නැවත හඳුන්වා දෙන්න ඕනද ඔබට අත්දැකීම් කොහොමද මේ පිළිබඳව? ඇත්තටම ඒකේ අපිට කියන්න තියෙන විශේෂම ලංකාවේ සාගරය මැරයින් එක නැත්තම් අපේ මේ සාගර ඉකොනොමි එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන ඒ දැනුම ගොඩනැගීම සඳහා ඇත්තටම අපි මේවා නැතුව නෙමෙයි කෝසස් නැතුව නෙමෙයි කෝසස් ගණනාවක් තියෙනවා. ඇත්තට මේ සම්බන්ධ සම්පත්දායකයන් එහෙම නැත්නම් ඉගෙනගත්තු අපේ ශිෂ්‍යයන් හැම අවුරුද්දකම පාහේ අපේ ඉකොනොමියකට ඇතුළත් වෙනවා. හැබැයි ඒ දැන් මේව කාරණාවක් තියෙනවා. ඒ ඇතුළත් ඒ දැනුම සහිතව අපේ ලංකාවට එන තරුණ පිරිස කොච්චර ප්‍රමාණයක් ඒ ඉන්ඩස්ට්‍රි එකට යනවද කියන එක ගැටලුවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඒ ආකාරයේ කෝසස් වලින් එළියට එන ස්ටුඩන්ට්ලා සමහරවල්ලාට ටීචර් කෙනෙක් විදියට හරි ඒ කියන්නේ ඒකට ලයින් වෙච්ච නැති ඉන්ඩස්ට්‍රි එකට සහභාගී වෙන නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් අපි අදට සමුදෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචිර විජේසේන මහත්මනි බොහොම ස්තුතියි ආචාර්යතුමනි අපි නැවත හමු මේ බලාපොරොත්තු වුණාට සමුදෙන්නේ. එමනම් හොඳම දේ වෙනුවෙන් රැඳී සිටින්න ටීවී දෙරණ සමග. අපි හැම විටම ක්‍රියාත්මක වන්නේ මිනිසුන් විසින් ලෝකය ඉදිරියේ දකින බලාපොරොත්තු මිහිපිට යථාර්ථයක් කිරීමටයි. මෙරට සුවහසක් වූ ලාංකිකයන්ගේ අපූර්වතම බලාපොරොත්තු වෙනුවෙන් නිබඳ එලියක් වෙමින් ඇක්සස් ඉංජිනීරිං සන්නාමය මෙරටට අප්‍රමාණික වටිනාකම් ගණනාවක් එකතු කරමින් රටට ලබා දෙන හයිය සුවිශිෂ්ටයි. නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවන හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පොල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ පොල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. At the heart of our work is every journey we help make possible. Journeys that connect people, open opportunities, and shape a better tomorrow. We build for everyone and for the future that we all share. We are more than engineers.
We are a diversified, future-focused Sri Lankan group. This is our calling. We are Access Engineering.